කවද හරි මේ ලෝකයට ආදරය කරන කිසිම කෙනෙක් නැතිවුණොත් තේරුම් ගන්න ඒ මම මිය ගිහින්. මේ තමයි නයන යුග සැනසූ යුගන්දරය. ප්‍රමිල නිරංජනෝතගේ ඇස් මධ්‍යස් ලව්. මේක ඇත්තටම සත්‍ය කතාවක් පාදක කොටගෙන ලියවුණු වෙනස්ම වෙනස් ආදර කතාවක්. මේ කතාවේ තියෙන තවත් එක් විශේෂත්වයක් තමයි අපි මේ කතාවේ ජීවත් වෙන එක. මං එහෙම කියන්නේ හේතුවක් තමයි මේ කතාව ඇතුලේ ඒ කතාව ඇතුලේ ඉන්න චරිත හුවමාරු කරගත්ත ලියු මේ පොත ඇතුලේ අන්තර්ගත කරලා තියෙනවා. මම මේ කතාව ස්පොයිල් නොවන විදියට කතාව ගැන පොඩි අදහසක් ඔයාලට දෙන්නම්. මේ කතාවේ ඉන්න ප්‍රධානම චරිත දෙක තමයි දැහැමි සහ ආදිත්‍ය. ඒ වගේම මේ කතාව ගෙතෙන්නේ ඒ දෙන්නගේ පුරුදුල් ආදරේ වටා. ඒ විතරක් නෙමෙයි, මම මේ කතාව ඇතුලේ අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන තවත් එක් විශේෂ චරිතයක් ඉන්නවා. ඒ තමයි දැහැමිගේ යාළුවා මේදා. මේදා කියන්නේ අපි හැමෝගෙම ජීවිතේ ඉන්න ඕනේ යාළුවෙක්. මම එහෙම කියන එකට හේතුව තමයි මේදා කියන්නේ සතුටේදී විතරක් ළඟ ඉන්න යාළුවෙක් නෙමෙයි. මේදා කියන්නේ දැහැමිගේ හැම දුකේදීම දැහැමි ගාවෙන් හිටපු එකම කල්යාණ මිතුරිය. ඔයාලටත් මේද ගැන මේ පොත කියවද්දි තේරුම් ගන්න පුළුවන් වෙයි. ඇත්තටම මේ පොත ආදරය ගැන විතරක්ම නෙමෙයි. ලංකාවේ දේශපාලනය ගැන, ලංකාවේ දේශපාලඥයෙක්ට කොච්චරක්නම් දේවල් කරන්න පුළුවන්ද කියන එක වගේම අම්මගේ තාත්තගේ ආදරය ගැන මේ පොතේ ලස්සනට ලියවිලා තියෙනවා. ඒ වගේම තවත් එක් පුංචි රහසක් තියෙනවා. මේ පොතේ දැහැමිට ආදරය කරන්නේ ආදිත්‍ය විතරක් නෙමෙයි. මට නම් හිතන විදියට ආදිත්‍යයට වඩා නොදෙවෙන විදියට දැහැමිට ආදරය කරන්නේ මේ පුද්ගලයාට හැකියාව තිබුණා. එයා ඇත්තටම ඒක පාර්ශ්වික ආදරවන්තයෙක්. ඒ කවුද කියලා ඔයාලට මේ පොත කියවුවොත් අනිවාර්යයෙන්ම දැනගන්න පුළුවන්. මේ කතාව ඇතුලේ ආදරෙන් පිරුණු දේවල් ගොඩාක් තිබුණාට මේ කතාවේ අවසානයේ දැහැමිටයි ආදිත්‍යයටයි එයාලගේ ආදරේ ජය ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ හරි ලස්සන කතාව ඔයාලටත් කියවන්න කියලා මම ආරාධනා කරනවා.